ඕන්න දැන් මේක ගන්නව දැන් මේක ඇවිල්ලා මේ මේකේ තියෙන ට්‍රෙන්ඩ් දෙකම තියෙනවා. කන්සොලිඩේෂන් එකකුත් තියෙනවා. හරිද? ඒ කියනවා මෙතන තෝරගත්තේ මේ USD මාකට් එකකින්. එතකොට මේකේ මම දැන් අඳ කරලා පෙන්නන්න කොහොමද මාකට් එක හැසිරලා තියෙන්නේ කියලා. හරිද? මෙහෙම උඩට එනවා. ඇවිල්ලා මෙතන කන්සොලිඩේෂන් එකක් දෙනවා. ඊටසේ පල්ලෙහාට එනවා. හරිද? ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා හදනවා හයි හයි එකක්. හයි හයි එක හදලා ඊට පස්සේ හදනවා ලෝ හයි එකක්. හයි හයි ලෝ හයි. ඊට පස්සේ හයි ලෝස්. හරිද? හයි ලෝ 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 හයි ලෝ 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 හයි ලෝ 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 හයි ලෝ 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 ඊට පස්සේ මෙතන ඔහොම හදලා මෙතනින් ඇවිල්ලා කෙලිම මෙතනට ගන්න. ඒතකොට මේ හදන්නේ හයි හයි එක. නිසා හයි ලෝ හයි 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 එක. දැන් මෙතනදී වෙලා තියෙන්නේ මාකට් එක පල්ලෙහාට ගෙනවා ඇවිල්ලා මෙතන කන්සොලිඩේෂන් යනවා. මේක කන්සොලිඩේෂන් ඒරියා. නැත්තම් මේ අපි කියනවා මොකක්ද? හරි කමන්න. කන්සොලිඩේෂන් එක කියලා යන්න. කන්සොලිඩේටර්ලා තියෙන මාකට් එක ඊට පස්සේ පල්ලෙහාට මෙතන තියෙන අදපු ලික්විඩිටි මෙතන තිබ්බ ලික්විඩිටි ස්විප් කරලා දෙන පල්ලෙහාට. පල්ලෙහාට ස්විප් කළා. හරිද? මෙන්න මෙතන තියෙන ඉන්ටර්නල් ලික්විඩිටි වලට ඇවිල්ලා ෆෙයාර් වැලියු ගැප් එකට ඇවිල්ලා. හරිද? ඊට පස්සේ එතනින් මාකට් එක රිවර්ස් වෙනවා. හරිද? අපි දැන් මෙන්න මේ වගේ දැන් වල තමයි මාකට් එක රිවර්ස් වෙනවා කියලා බලන්නේ. නැතුව නිකන් ඔහේ බලන්නේ මේ වගේ තැනකට තමයි ආවට පස්සේ බලන්න මෙන්න රිවර්ස් වෙනවා කියලා. ඒත් මම මෙතන නම් එන්ට්‍රි එකක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? බලන් ඉන්න කොහොම කරලා මේක මෙතන තියෙනවා මෙන්න මෙතන. මෙතනින් අපි කියන මෙන්න මෙහෙම චොච් එකක් කියලා. හරිද? මේකට අපි කියන චොච් එකක් කියලා. එතකොට ඒක ඔන්නෝම මේ මම මාකට් එක දැන් රීඩ් කරන දේ කියලා දෙන්න. ඔන්නෝ චොච් එකක් කියලා කියන මේක අපි ICT වලින් මම බලන්නේ. හරිද? චොච් එක කියන්නේ change of character. කියන්නේ character කියලා කියන්නේ මොකක් හරි මාකට් එකේ හැසිරීමක් වෙනස් වෙනවා කියන එක. හරිද? change of character. එතකොට මෙතන character change වෙනවා කියලා කියන මෙන්න මෙතන හදන පොඩි low එක මේ මාකට් එක අනිත් පැත්තට shift කරන ඉන්න තමයි මෙතනින් change of character කියලා කියන්නේ. ඒ shift කරද්දී අපි බලන්න ඕනේ shift කරන්නේ displacement එකක් කියලා. displacement එක මෙන්න මේ වගේ fair value gap හදනවා කියලා. හරිද? මම බලන විදිය මම fair value gap එකක් හදනවා කියලා බලලා එතනින් එහාට තමයි බලන්න මෙන්න මෙතන හරියට මේ fair value gap එක respect කරලා තමයි මාකට් එක යන්නේ. ඒකට මම කරන්නේ ඔන්න ඔය තැන් වලින් entries ගන්න. හරිද? ඔය තැන් වලින් entries කරා 1 to 2 එකක් තමයි අල්ලන්නේ. වැඩි අල්ලන්නේ නැහැ. ඔන්න ඔන්න හොඳ උදාහරණ වෙන්න 1 to 2 එකක් ගියම හරියට 1 to 2 එකේ මෙතනින් RR ගමයි තියෙන්නේ 1 to 2 එකේ හරියට මාකට් එක හෙල්ලලා තියෙනවා. ඒතර මගේ TP එක වදිනවා. හරිද? ඔන්න ඔයමයි මම ට්‍රේඩ් කරන්නේ මේ entry එක බලන්න මෙතන වැඩේ මොකද කියලා බලන්න. හරිද? entry ගන්න ඉස්සෙල්ලා බලමු. එතකොට මේකේ එකක් හරි කොහොම. හරිද? එතකොට ආයෙ බලනවා. මෙතන තියෙන high හදනවනේ. ඊට හයියට පල්ලෙහාන් ඔන්න හදනවා. ලෝ එක හදලා ඉවරලා අතන ඊළඟ හදන්න ඕනේ. හදන්න ඕනේ මෙන්න මෙතනින් ඔහොම ගිහලා මෙන්න මේකට උඩින් හයි එකක් ගහනවා. මේකට උඩින් හයි එකක් හදන්න ඕනේ. හැබැයි හදන්නේ මේකට පල්ලෙහාන් හදන හය ලෝ එක. එතකොට අපි කරන්නේ බලන් ඉන්නවා මේ මාකට් එක ඊළඟට මොකද කරන්නේ කියලා. හරිද? දැන් අපි දැනගන්න ඕනේ මේ මෙහෙම එකක් තිබුණ කියන අනිවාර්යයෙන්ම මාකට් එක ස්විප් කරනවා කියලා අනිත් පැත්තට. ඊට පස්සේ බලද්දි මෙන්න මෙතනින් මේ ලෝ එක පල්ලෙහාට මේ කැනල් එක ක්ලෝස් වුණා කියන අන්න එතන ආයෙම මේ චොට් එකක් දෙනවා පල්ලෙහාට. හරිද? එතකොට අපි දැනගන්න ඕනේ දැන් ආයි මාකට් එක ඔන්න බයි පැත්තට ගිහිල්ලා ඉවරයි. දැන් සෙල් වෙන්න යන්නේ කියලා. එතකොට මේ මෙතනදී බලන් ඉඳලා හොඟල් වෙලා ඒත් ඒ වගේම පේනවා ඇති වලට මෙන්න මෙතන ඒත් ඒ වගේම පොඩි ෆෙයාර් වැලියු එකක් හදාගන්නවා මාකට් එක shift වෙන්නේ මේ කියන්නේ පවර්ෆුල් මූව්මන්ට් එකකින් මාකට් එක පල්ලෙහාට පුෂ් කරනවා කියන්නේ සෙලර්ස්ලා හරි ඒක හරියටම බලනකොට මේ පල්ලෙහාට ඇවිල්ලා එතන රිස්පෙක්ට් කරලා තමයි මාකට් එක මේ වෙලා තියෙන්නේ එතනත් අපිට ඕන නම් එන්ට්‍රි එක ඔන්නම ගන්න පුළුවන් හරිද ඒතකොට සෙල් එක දෙන වෙන්නේ හරිය දැන් නම් 1 to 2 එක තමයි අල්ලන්නේ එතකොට මේ ඔන්නම ඔන්න ඔයක් අල්ලලා තුරු මේ හරියට ඇවිල්ලා මෙතන තියෙන මේ තියෙන ඕඩර් බ්ලොක් එකකින් වැඩි ඕනේ නැහැ මෙතන තියෙන ඕඩර් බ්ලොක් එකෙන් තමයි මාකට් එක රිජෙක්ට් වෙලා යන්නේ හරිද එතකොටත් අපි දැනගන්න ඕන මෙන්න දැනගන්න පුළුවන් අපිට මෙතනින් මාකට් එක අනිත් පැත්තට යනවා කියලා මෙන්න හදනවා ආයෙත් අර වගේම චොච් එකක් හරිද චොච් එකක් හදිලා තමයි මාකට් එක රිසිප්ට් වෙන්නේ ඒතකොට දැන් මෙන්න මේ හරියන අපිට තව කන්ෆර්ම් කරන්න පුළුවන් මාකට් එක සෙල් වෙයිද කියලා තව දිගටම නැත්නම් අපිට මේ මාකට් ස්ට්‍රක්චර් මෙන්න මෙතනින් හදනවා IPUS එක කියන්නේ breaking of structure හරිද ඒ කියන්නේ BUS එක කියලා BUS එක හදනවා BUS එක හදලා බලන්න අර විදිහම මේක මාකට් එක හැම වෙලෙම එක්ස්ටර්නල් ලික්විඩිටි එකට ලයිලා ඉන්ටර්නල් වලට රිස්පෙක්ට් කරලා තමයි යන්නේ මොන විතර තියෙන ෆෙයාර් වැලියු එක රිස්පෙක්ට් කරලා වික්කයක් ගහලා තමයි යන්නේ ඊට පස්සේ බලනවා අපි ඊළඟට තියෙන ස්ට්‍රක්චර් මොකද වෙන්නේ මේක ඊළඟ තියෙන ලෝ එක ඒක බ්‍රේක් කරමු සයිත් එතන මේ BUS එකක් හරිද දැන් මෙතනත් ආයි BUS එකක් ඊට පස්සේ මෙතනත් ආයි BUS එක BUS දී තමයි යන්නේ
BOS දෙනවා ඔය හැර තියෙන PDF එකට මෙතන තියෙන පෙයාවලු ගැප් එකට දානවා. මෙතන තියෙන පෙයාවලු ගැප් එකට දැන් ඔන්න මෙතන BOS එකක් දුන්නාට පස්සේ ලෝ එකක් හදනවා. ඊට පස්සේ ඊළඟට එන්න ඕනේ මේ මෙන්න මේ ලෝ එකට. මෙන්න මේකට. එතනින් එන්නේ නැතුව තමයි යන්නේ. ඒකට අපි දැනගන්න ඕනේ හරි ඊළඟට මෙතනින් ගැලවුවා කියන්නේ ආයෙ තියෙන උඩ තියෙන මොකක් හරි එකට තමයි යන්නේ කියලා. හරි. කොහොමද මාකට් එක රීඩ් කරන්නේ? එතකොට මේ කොහොම ගිහිල්ලා ආයෙත් ඉතින් මෙතනින් මෙතන පෙයාවලු ගැප් එකේ එන්ට්‍රි එකක් තියෙනවා. ඊළඟ මෙතන ආයෙ BOS එකක් දෙනවා. ඔහොම ගිහිල්ලා ඉතින් මෙතන ස්ට්‍රක්චර් කොහොම යනවා. ඊට පස්සේ මෙතනින් ආයෙම මේ විදිහටම මෙතන ඔහොම ලෝ එකක් හදලා හයි එකක් ලෝ ආයෙ හයි එකක් හදලා මෙතනින් ඔන්න මෙතනින් ස්ට්‍රක්චර් ෂිෆ්ට් කරනවා. හරිද? එතකොට මේ එතනින් ෂිෆ්ට් වෙලා කියන්නේ ආයෙ එතන වෙලා තියෙන මොකද? කන්සොලිඩේට් එකක් වෙලා තියෙන්නේ. කියන මෙතන අර බයස්ලයි සෙලස්ලයි දෙපැත්තටම නියම් පොඩි ෆයිට් එකක් එතන කන්සොලිඩේට් වෙලා තියෙනවා. මේ වගේ එක අපිට ට්‍රේඩ් කරන්න නැහැ. හරි. මේ වගේ ට්‍රේඩ් කරන්න නැහැ. ඊට පස්සේ බලන්න මොකද කරන්නේ. මෙතන එක ගැලෙව්වා. හරිද? මෙතන එක ගැලෙව්වා. මොකද බලන්න ඊට පස්සේ මෙතන ගැලෙව්වට පස්සේ මට නම් මෙහි ආයෙ එන්ට්‍රි යනකුත් ඊට පස්සේ බලන්න ඉන්න උඩට මොකද කරන්නේ කියලා උඩට යනවා. ගිහිල්ලා මෙතනින් තියෙන මේ ලෝ එක හදනවා. කයි එක හදනවා. ඊට පස්සේ මෙන්න මෙතන බ්‍රේක් කරනවා. හරි. බ්‍රේක් කරාට පස්සේ මෙන්න පෙයාවලු ගැප් එක. පෙයාවලු ගැප් එක ගහන විදිය මෙන්න මෙතනින්. මෙතන හරි කියන්න අපි මේ හරි සාමාන්‍ය මම නම් දිනන මේ පොඩි මේකක් තියලා තමයි තියෙන්නේ. සමහරවල්ලාට මෙතන හොම තිබ්බත් ඒත් වදින්නේ නැහැ නේද? තියලා තියෙන 1 to 2 එකක් බලන් ඉන්නවා. මම මෙතන මේක එන්ට්‍රි ගත්තා මෙතන. ඔයයක් ගන්න. තුන් ලස්සනට ගිහලා වදින ඔන්න ඔහොමයි ඉතින් මේ එන්ට්‍රීස් ගන්න විදිය කිසිසෙත් මෙන්න මේ වැඩේ වෙන්නේ ඔහොමයි. හැම වෙලේම අර BOS මෙතන චොච් එකක් දීලා BOS දියනවා. BOS එක ෆේල් වුණ වෙලාවට තමයි අනිත් පැත්තට හැරෙන්න කියලා. අනික හැරෙන්නෙත් නිකන් නෙමෙයි. මොකක් හරි PDR එකකින් නෝඩ් බ්ලොක් එකක් වෙන්න පුළුවන්, ෆෙයාවලු ගැප් එකක් වෙන්න පුළුවන්, ඊපස්සේ මිටිගේෂන් බ්ලොක් එකක් වෙන්න පුළුවන්. ඔහොම ගොඩක් දේවල් තියෙනවා. ඒතර ඒකකින් තමයි හැරෙන්නේ. අනික තමයි හැම වෙලේම ලික්විඩිටි හරි ෂිප් කරලා තමයි අනිත් පැත්තට යන්න වාකට. හරි. ඒක මම පෙන්නන්නම් දැන්. මෙන්න මේක ගත්තට පස්සේ. මෙතන හදන හයි එකේ මේක ගන්න නැහැ. මේ මෙන්න මෙතන තියෙන මොනෝවර්ඩ් මෙතනට මම පෙන්නන්නම් අර. මෙන්න මේක. ඔසෝන් එක මෙන්න මේ තියෙන පොඩි කැනල් දෙක. ඔය කැනල් දෙක පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගියන් පස්සේ ලොකු ලික්විඩ් ඒරියා එකක් වෙන්න පුළුවන්. හරිද? මම පෙන්නන්නම්. එතන තියෙන ලික්විඩිටි ටික අරන් තමයි උතන යන්නේ අනිවාර්යයෙන්ම. නිකම්ම හැරෙන්නේ අනික තමයි මේ අපි ට්‍රේඩ් කරන විදිහට නැහැ. කරනකොට අනිවාර්යයෙන්ම මේක ඉවරයි. කරනකොට වැඩක් නෑ. දැන් මම පෙන්නන්නම්කෝ. හරි. එතන ට්‍රේඩ් කරන බලනවා අනිවාර්යයෙන්ම දැන් මෙතන බලන්න. මෙන්න මේ මෙතන තියෙන ඉක්වල් හයිස් කියලා කියන්නේ ඉක්වලයිසර් මේ ඒවට අපි කියනවා ලික්විඩිටි පූල් කියලා. හරිද? එතන තියෙද්දි මෙන්න මෙතනින් ඔක්කොම ෂිෆ්ට් කරනවා. ෂිෆ්ට් කළා තමයි මාකට් එකේ මේ සෙල් උනේ. හරි ඒ වගේ මෙතන ඩිරෙක්ට් එන්ට්‍රි ගන්න අපි 5 මිනිත් එකකට වගේ ගිහිල්ලා මේ තවට ඒක වැඩක් නැහැ ට්‍රේඩ් කරන ඉතින්. මේ වැඩේ වෙන්නේ ඔකේ. දැන් ඔන්න මෙතනින් මම මොකක්ද වෙන්නේ කියලා කියන්න. හරිද? දැන් මෙතන අපිට පේනවා. මෙතනින් ආවා. හැදුවා. ලෝ එකක් හැදුවා. ආයෙ මෙතනම හයියක් හැදුවා. ලෝ එකක් හැදුවා. හරිද? ඊට පස්සේ මෙතන පොඩි කන්සල්ටේෂන් එකක් ගිහලා මාකට් එක ෂිෆ්ට් වෙනවා. ෂිෆ්ට් වෙලා හයියක් හැදුවා. ඊට පස්සේ මම මෙතන හයියක් ගන්න ඕනේ. මෙතන හයියක් හැදුවා. ආයෙ ලෝ එකක් හැදුවා. මෙතන ඔය මේ වීකෙන්ඩ් එකේ මේ සන්ඩේ මේ මොකද මේ අර වීකෙන්ඩ් එකේ ක්ලෝස් වෙච්ච එක අද පටන් ගත්තා ඊයේ. හැදුවා ඔහොම ගියා. ඊට පස්සේ එන්න ඕන කොහෙටද? මෙන්න මේ හරිය තියෙන ඉන්ටර්නල් මෙන්න මේ තැනක් තියෙනවා ෆෙයාවලු ගැප් එකක්. නැත්තම් මේ හරිය තියෙන මොකක් හරි පීඩියර් එක මේකට වගේ. ඔන්න හැරියට වගේ ඇවිල්ලා ආයෙ ඔතනින් ගලවන්න ඕනේ. බැරි වෙලාවත් ගලවන්න නැතුව මෙතන ඇවිල්ලා මෙතන ඔතන ඒ කියන්නේ බැරිලා මෙතන ලෝ එක හදලා මෙතන හයි එක ගැලෙව්වේ නැත්තම්. හරි. මෙන්න මෙතන හයි එක ගැලෙව්වේ නැත්තම් ගලවන්න නැතුව මෙතනින් මෙහෙම ලෝ එක හදලා මෙන්න මේ හරියෙන් රිජෙක්ට් වුණොත් ඔන්න ඔහොම එකක්. හරිද? ඔහොම එකක් රිජෙක්ට් වෙලා આવොත් එහෙම මෙන්න මේකත් ඔහොම ෆේල් කරොත් අනිවාර්යයෙන්ම මෙතනින් ආයේ ස්ට්‍රක්චර් ෂිෆ්ට් වෙලා ඔන්න මේ හරි මෙන්න මේ ලෙවල් එකට එන්නේ. හරි.
ඔන්න අද කිව්වේ මෙන්න මේක බැරි ගැලවෙන්නේ නැත්නම් මේක ගාවලා කැන්ඩල් ක්ලෝස් එකක් දුන්නොත් එහෙම ඊළඟ කොහරි උඩ තියෙන තැනකට යන්නේ නැත්නම් මෙන්න මෙතන. මෙතන තියෙන නෝන් ලික්විඩිටි වලට එන්න ඕන. මේ ඔක්කොම ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි මේ ටික ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මෙන්න මෙතන ඉඳන්ම තියෙනවා. මේවා මේ මොකක්ද අපි ඔකට කියන්නේ? ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි කියලා කියනවා නැත්නම් මේවට කියනවා මේ මොකක්ද මේ කොහමද සිප් කරන්න ලේසි ලික්විඩිටි මේවා. මේ ප්‍රොටෙක්ටිව් ලික්විඩිටි නෙවෙයි හරිද? කොහොම හරි ඔන්න ඔය ටික ගන්න එන්න ඕනේ. ඒක මේ හරියට මාකට් එකේ එන්න ඕනේ. මේ යුරෝ USD හරි ඔන්න මම හිතන්නේ තේරෙන්න තියෙයි බලන්න පොඩ්ඩක් තේරුණා කියලා නැත්නම් මොකද තව අහගෙන දිවුත් කියලා.